හැමෝටම සුබ දවසක්. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මොමන්ට් එද්දිලා මගේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙකු ගැන. සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිව තිබුණ නමුත් ඔහු අසාර්ථකත්වයට අභියෝග කරමින් ලෝකය මෙලිය කිරීමට සමත් වූවා. ඔහු නමින් තෝමස් අල්වා එඩිසන්. එඩිසන් කුඩා කාලයේදී පාසලේ ඉගෙනීමට නොහැකි දරුවෙකු ලෙස ලේබල් වුණා. ඔහුගේ ගුරුවරුන් පැවසුවේ ඔහුට අවධානය යොමු කළ නොහැකි බවත් ඔහුගේ මොළය නිසි පරිදි වර්ධනය වී නොමැති බවත්ය. ඒත් ඔහුගේ අම්මා නැන්සි එලියට් එඩිසන්ව ගෙදරට ගෙනවි ඔහුට නිවසේදීම ඉගැන්වුවා. ඇය ඔහුව විශ්වාස කළා. මේ විශ්වාසය ලෝකය වෙනස් කළ නව නිපැයුම්කරුවෙකුගේ මුල් බීජය වුණා. අපේ ලොකුම දුර්වලතාවය වන්නේ අත්හැරීමයි. සාර්ථක වීමට ඇති නිසකම මාර්ගය වන්නේත් සෑම විටම තවත් එක්වරක් උත්සාහ කිරීමයි. මෙම කියන්නේ තෝමස් අල්වා එඩිසන්. එඩිසන් ගැනම ඇසූ සැනින් අපට මතක් වෙන්නේ විදුලි බුබුල. නමුත් ඔබ දන්නවාද එම විදුලි බුබුල නිපදවීමට පෙර ඔහු දසදහස් වතාවකටත් වඩා අසාර්ථක වූවා. බොහෝ දෙනෙක් එක්වරක් දෙවරක් අසාර්ථක වූ පසු එම ක්‍රියාව අත්හරිනවා. නමුත් එඩිසන් කිසි විටකත් අත්හැරියේ නැහැ. ඔහු කිසිම විටකත් එය අසාර්ථකත්වයක් ලෙස හැඳින්වුවේ නැහැ. ඔහු ඒ හැඳින්වුවේ විදුලි බුබුලක් වැඩ නොකරන ක්‍රම දසදහසක් තිබෙන බවටයි. මේ මනෝභාවය තමයි අපට වැදගත් වෙන්නේ. සෑම වැරැද්දක්ම අවසානයක් වෙන්නේ නැහැ. ඒක අලුත් පාඩමක්. සෑම වැටීමක්ම නැවත නැගිටීමට ඇති නව අවස්ථාවක්. ඔබ අද කරන දෙයක් අසාර්ථක වුණා කියලා හිතනවා නම් එඩිසන්ගේ කතාව මතක තියාගන්න. ඔබගේ ජීවිතයේදී බොහෝ මිනිසුන් ඔබව පහත දමන්න උත්සාහ කරයි. සමහර විට ඔවුන් ඔබට නොහැකි කියලා කියයි. නමුත් ඔබ යමක් ගැන අවංකවම විශ්වාස කරනවා නම් එය අත්හරින්න එපා. තවත් දසදහස් වාරයක් උත්සාහයන් කරන්න ඔබට අවස්ථාව තිබෙන බව මතක තබා ගන්න. ඔබේ දක්ෂතාවයන් හඳුනා ගන්න. එඩිසන් කිව්වා වගේ සාර්ථකත්වය කියන්නේ 100%ක දක්ෂතාවය සහ 99%ක දහඩිය දැමීමක්. ඉතින් උත්සාහය අත්හරින්න එපා. ඔයාගේ ඉලක්කවලට ඔයා ළඟා වෙන මොහොත එනකන්ම අල්ලන් එන්න. නැවත උත්සාහ කරන්න. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙනකන් අදට ගිහින් එන්න.